ඉතින් සුබ දවසක් යාළුවනේ. ෂෙෆ් මූමන්ට් YouTube channel එකට නැවත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ගොඩක් අය මට ප්‍රයිවට් මැසේජ් දාලා තිබ්බා. චෙප්ලා ගෙවල් කෑම හදන්නේ නැද්ද? ඉතින් මම කටාර වල ඉන්නේ. මට මාළු කිචන් එක ගන්න මේක මගේ ප්‍රයිවට් කිචන් එක මේකතර මේ මගේ ප්‍රයිවට් කිචන් එක මම මේ හදන්නේ. ඉතින් මං හදන කෑමක් මම හදන මගේ හදන කෑමත් මම කිචන් එකේ මම ඕගොල්ලන් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ගොඩක් අය අහනවා බයිට් කොහමද හදන්නේ? ඔයාගොල්ලන් හදන බයිට් එක මොකද්ද? ඔයාලා මොනවද කියලා. අපිත් මම පෙන්වනවා අද පොඩ්ඩක් මම ප්‍රෝන්ස් එකක් ගෙනාවා මාකට් එකෙන්. මේ ළඟින් තියෙන එකක් ප්‍රෝන්ස් එකක්. ඉතින් මේ ප්‍රෝන්ස් ටිකක් ගෙනාවා. මම මේගොල්ලන්ට අද පෙන්වන්න හදන්නේ ෆ්‍රයිඩ් ප්‍රෝන් එකක්. මම කොහමද හදන්නේ කියන එක මගේ ස්ටයිල් එකක් අලුත් රෙසිපි එකක්. ඉතින් මම මේ රෙසිපි එක හදලා පෙන්නන්න. ඇත්තම රසයි මම ඊට ඉස්සෙල්ලා හැදුවා මේක. ඉතින් අපි යම් බලන්න වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි ගිහලා බලමු හදලා. ඉතින් මම ඕගොල්ලන්ට ගෙනාවු මේ ෆ්‍රයිඩ් ප්‍රෝන් එක මේ ප්‍රෝන් එක පෙන්නන්නම් ෆ්‍රෙෂ් ප්‍රෝන් එකක්. ඇත්තටම මේක කටාර වල ප්‍රයිස් එක කොහොමද කියලා ගොඩක් අය අහයි. මේක ඇවිල්ලා 9.75ක් කටාරියල් 9.35ක්. ඉතින් මෙතන තියෙනවා ග්‍රෑම් 315ක්. ඒ කියන්නේ කටාරියල් 9.35ක් කියන්නේ රුපියල් 800ක් වගේ තමයි මේ ග්‍රෑම් 350 වෙන්නේ ප්‍රෝන්ස්. මේ ෆ්‍රෙෂ් ප්‍රෝන්ස් ගෙනාවේ. ඉතින් කරන වැඩේ මේක මේ වගේ බෝල් එකක් අරගෙන මම ඉස්සරෝම මම මේකේ මෙන්න මේ හෙඩ් ටික අයින් කරගන්නවා. මෙන්න මේ ආකාරයට. මේ පොතු ටික අයින් කරගන්න ඕනේ. සුද්ධ කරගත්ත ප්‍රෝන්ස් ටික මම මේක කරන වැඩේ මේ මම ඒ වගේම මෙන්න මේ ටික විසි කරගන්න එපා. මේ ටික විසි කරගන්න එපා කියන්නේ මේකෙන් ගොඩාක් දේවල් අපි කරන්න පුළුවන් දන්නේ නැතුව ගෙවල් වල මේක විසි කරනවා. මම මේකෙන් ටිකකුත් ඉස්සරහට පාවිච්චි කරලා ගන්නවා මේ ප්‍රෝන්ස් එකට. ඉතින් ඉතුරු ටික අපි චිලි පේස්ට් එකක් දවසක හදමු. ඉතුරු ටික මම තියලා තියන්නම්. ඉතින් මේක පැත්තකින් තියාගන්න. මේක මම පස්සේ කියන්නම් කොහොමද යූස් කරන්න කියලා මේකට. මම මෙන්න මේ ආකාරයට මෙතනින් ඔන්න ඔය ආකාරයට පාලා ගන්නවා. මේ පිටිපස්සේ. මොකද මේ තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක අයින් කරන්න පස්සේ හොදලා. මොකද මේ ඉස්සොන්ගේ මෙන්න මේ පිටපැත්තේ මෙන්න මේ විදිහට කපන්න ඕනේ මේ විදිහට. ඕම් ඔය විදිහට කපන්න ඕනේ. කපපුවම මේ ඉස්සර පිටිපස්සේ තියෙන මෙන්න මේ ජරාව. මෙන්න මේක අපි අයින් කරගන්න ඕනේ. රයිට්? ඉතින් මම මේ විදිහට ඔක්කොම මේ ආකාරයට කපා ගන්නවා. ඉස්සොන්ගේ මෙන්න මේක මේ ටික මෙහෙම දාගන්නවා. මතක තියාගන්න ඕනේ මේක අපි එකින් එක තමයි හොදන්න ඕනේ. එකින් එක තමයි අපි හොදන්න ඕනේ. මම පෙන්නනම් හොදන හැටි ඔයගොල්ලන්ට. මෙන්න මේ ආකාරයට. මේකේ මෙන්න මේක අයින් කරන්න. මෙන්න මේ කෑල්ල. right? මම මේ විදිහට මේක හොද ගන්නවා. එහෙනම් මේ විදිහ හොඳින් මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන් මේක මේකේ මේකේ වතුර ගතියක් තියෙනවා මේකේ වතුර තියෙනවා. ඒ වගේම තමයි චිකන් වලත් තියෙනවා. මේ වගේ වතුර ගතියක් බීෆ් වලත් තියෙනවා. මේක පිටින් කවදාකවත් මැරිනේෂන් කරන්න එපා. මැරිනේෂන් එක මේකට ඇබ්සොබ් කරන්නේ නැහැ. මේකට උරාගන්නේ නැහැ ඇබ්සොබ්. ඒක නිසා මම කරන්නේ ඉස්සරවම මේ හොදාගත්ත එක මෙන්න මේ වගේ ස්ට්‍රේනර් එකක් අරගෙන මේකට තියලා මේකේ වතුර ගතිය හොඳට අයින් කරගන්න ඕනේ නේ. අයින් කළා මම මේක මේ ආකාරයට තියනවා විනාඩි 5ක් විතර. දැන් ඉතින් මේ මම මේ අයින් කරගත්ත මේ වතුර තියෙනවනේ මේ වතුර ටික මම අයින් කරගන්නවා. මෙන්න මික්ස් එක මේකට දාගන්නවා. දාගෙන දැන් මම මේක මැරිනේෂන් කරන්න හදන්නේ. රයිට්? ඔයගොල්ලන්ට මේකට ඕන මැරිනේෂන් එක යූස් කරන්න පුළුවන්. මම ස්ටයිල් එකට මම කරන යන්නේ. මේකට පොඩ්ඩක් ඉතින් අපි කැමති තියෙන කොමටත් පොඩ්ඩක් සැරට කන්න. අපි ඒකට චිලි පවුඩර් පොඩ්ඩක් එකතු කරගන්නවා. රයිට්? ඊට පස්සේ ගම්මිරිස් පවුඩර් පොඩ්ඩක් එකතු කරගන්නවා. මොකද මම කැමති ටිකක් සැරට කන්න මේක. රයිට්? ඊට පස්සේ මම මේකට මගේ ලුණු පොල් කට්ට දැකලා තියෙනවා. මේ තියෙන මගේ ලුණු පොල් කට්ට. රයිට්? ඉතින් මම ලුණු පොල් කට්ටිනුත් ලුණු පොඩ්ඩක් මේකට එකතු කරගන්නවා. රයිට්? පරිස්සම් වෙන්න ලුණු එකතු කරගද්දී වගේ කටේ රසට එකතු කරගන්න ලුණු. රයිට්? ඊට පස්සේ මම මේකට ලෙමන් මේ දෙහි බෑවක් මේකට එකතු කරනවා. දෙහි පොඩ්ඩක් උස්ම ටිකුත් මේකට එකතු කරගන්නවා.
ඉන්පස්සේ මම මේකට මේ වගේ එකක් දැකලා තියෙනවද මේ ගම්මිරිස් නෙමෙයි සෝරි මේ වගේ එකක් දැකලා තියෙනවා මේක තමයි මේ සුදු ලුණු මේක මින්ස් කරගන්න එකක් මේ සුදු ලුණු මින්ස් කරගන්න මේක ගන්න තියෙනවා කඩේ ඕගලන්ට එහෙම නැතුනොත් මේක පොඩිවට පිහියෙන් කපලා වුණත් මේක එකතු කරගන්න පුළුවන් මම මේ ආකාරයට මෙන්න මේකත් සුදු ලුණු ටිකකුත් මම මේකට එකතු කරගන්නවා මේක මීලකපුවම මෙන්න මේ ආකාරයෙන් ඔය මේ ආකාරයට එකක් මම මේකට එකතු කරගන්නවා මම මේක හොඳට මික්ස් කරනවා අතින් මම එක දෙයක් කියන්නද මම මේ වැඩසටහන යනකොට ගොඩක් කට්ටිය අපි ග්ලව්ස් දාලා ටොන් වලින් මේක මික්ස් කරනවා නේද එනකොට අපේ අම්මා මෙහෙම ග්ලව්ස් දාන්න නැතුව අතින් නේද මේක මික්ස් කරන්නේ මාර රසයි නේද කෑම මම ඇත්තටම මගේ චෙෆ් කෙනෙක් විදිහට මගේ ජීවිතේ මම ළඟව අත්දැකීම් වලින් මේ වගේ අතින් මිස් කරාන් පස්සේ මාර විදියට මේකට අල්ලනවා මං හිතන්නේ ඒක කෙමක් විදියටත් අපි කියන්න පුළුවන් මේම අතින් මිස් කරපුවම ඇත්තටම රසයි මේක සමහර කට්ටිය හැඳි වලින් මිස් කරනවා ඊට වැඩිය මේක හොඳට මේ වගේ මසාජ් කරපුවම මේක තියෙනවා මම මේක දැන් පැත්තකින් තියනවා රයිට් ඉතින් මම අර තෙල් ටිකක් මෙහෙම එකතු කරලා මං අර අයින් කරගත්ත ප්‍රෝන්ස් එකේ පොතු ටික බැද ගන්නවා ටිකක් මම මේකට පාවිච්චි කරන්න ගන්නවා මේ ප්‍රෝන්ස් එකේ මේ රෙසිපි එකට අනිත් ටික මම බැදලා පැත්තකින් තියෙනවා මම චිලි පේස්ට් එකක් ගහන හැටි දවසක මම පෙන්නන්නම් කොහොමද චිලි පේස්ට් එකක් ගහන්නේ කියලා. ඉතින් දැනට බලා ගන්න මම මේ ප්‍රෝන්ස් ටික මේක බැද ගන්නවා. තමයි ඉස්සෝ පොතු ටික මම බැද ගන්නවා. ස්ලෝ ෆයර් එකේ තමයි මේක බැද ගන්න ඕනේ. මේ ආකාරයට මේක බැද ගන්නවා. මේ ඉස්සොන්ගේ පොත්තු එහෙම ඉවත් කරන්න එපා මම ඉස්සරහ කියලා දෙන්නම් මේකෙන් රයිස් ගහන හැටි ෆ්‍රයිඩ් රයිස් හදන හැටි එතකොට සෝස් වර්ග හදන හැටි ඔයගොල්ලන්ගේ සම්මූලේ හදන හැටි සෑහෙන දේවල් මේ ඉස්සො විසි කරන පොතු වලින් අපිට කරගන්න පුළුවන් අපි කඩේ තියෙන රසකාරක එකතු කරනවට වැඩිය මේ වගේ දේවල් එකතු කරන එක කිසිම ඇඟට අහිතකර නැහැ මේක බැදිලාද කියලා පෙන්වන්නම් මම මේක හරි කිස්පි වේ සද්දයක් ඇහෙනවා මේකේ හරි කිස්පි දැන් මේක ටිෂු එකකට මම අයින් කර ගන්නවා මොකද තෙල් මේකේ හොඳින් බේරෙන්න ඕනේ රයිට් මේ තෙල් එක විසි කරගන්න එපා මම එක දවසක පෙන්නන්නම් මේ තෙල් එකෙන් ඊගා වැඩසටහනේ මම පෙන්නන්නම් ගෙදර චිලි පේස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා මේ ඔයිල් එක යූස් කරලා මේ ඔයිල් එක විසි කරන්න එපා අපි මේ ඔයිල් එක යූස් කරන්න පුළුවන් චිලි පේස්ට් එකකට මේකට දැන් බැටර් එක හදාගන්න හදන්නේ ඒ සඳහා මම ගන්නවා normal palm පිටි සාමාන්‍යයෙන් palm පිටි මේස හැඳි 4ක් මේස හැඳි 4ක් මම ගන්නවා right මම මේකට හාල් පිටි අපි හාල් පිටි මේස හැඳි 3ක් ගන්නවා right මම මේකට බේකින් පවුඩර් තේ හැඳි කාලක් මේකට එකතු කරනවා තේ හැඳි භාගයක් තේ හැඳි භාගයක් මම මේකට එකතු කරනවා right මම මේකට ලුණු මේස හැඳි තේ හැඳි ලුණු තේ හැඳි භාගයකුත් මම මේකට එකතු කරනවා පස්සේ මම මේකට ගම්මිරිස් ස්වල්පයකුත් මේකට එකතු කරනවා right දැන් මම මේකට අයිස් වතුර තමයි මේ මික්සරේ යොදාගන්නේ දිය කරගන්න මේකට මම පොඩ්ඩක් එකතු කරගන්නවා මේ ආකාරයට එකතු කරගෙන මේ වගේ වික්ස් එකක් අනිවාර්යෙන් ගෙදරක මේ වගේ වික්ස් එකක් තියාගන්න මොකද මේක අතිනුක් කරන්න පුළුවන් ඉතින් මම මේක අයිස් වතුරෙන්ම තමයි මම මේක දිය කරන්නේ නොහිඳින්න මේ විදිහට මම හොඳට මේක දිය කරගන්නවා හලා පැය භාගයක් විතර තියන්න right
පැය භාගයක් විතර මේ බැටර් එක වහලා තියන්න පාවිච්චි කරලා ගහලා ගන්න ඉස්සෙල්ලා. බලන්න ඔයගොල්ලන් වෙනස සාමාන්‍යයෙන් බැටර් එකක ගහපු ගමන් පාවිච්චි කරනවද පැය භාගයක් වහලා තිබිලා පාවිච්චි කරපුව අතර වෙනස මොකක්ද කියලා. මම මේක වහලා පැය භාගයක් තියනවා. අපි ගිහිල්ලමු පැය භාගයකට පස්සේ. මම අර ඔයාලට බැඳගත්ත ශ්‍රිම් වගේක් තිබ්බ නේද? ශ්‍රිම් වල පොතු වගේක්, ප්‍රෝන් වල පොතු, ඉස්සෝ වල පොතු. මේ මම හොඳට මේ කිස්පියෙන්ද බැදලා තියෙනවා. මම ඒක මේ වගේ වංගෙඩියක් අරගෙන හරි මේක බෙන්ඩර් එකට ග්‍රයින්ඩර් එකට දාගන්නත් පුළුවන්. මේම දාලා මම මේකට ටිකයි දාන්නේ. මේ ටික මම ඊටු ටික තියාගන්න මම චිලි පේස්ට් එකක් හදන්න ඉස්සරහට. ඒ චිලි පේස්ට් එක හදනකොට මම මේක යූස් කරනවා මම පෙන්නන්නම්. දැන් මේ වංගෙඩියට මේක දාගෙන මේ විදියට හුද්දට කොටා ගන්න. මේ විදියට. හරි මේ දැන් මේක මම පැය භාගයක් වහලා තියාගත්ත මිශ්‍රණය මම අරගන්න. right දැන් මේක අර ප්‍රතික්ෂා කරලා තියෙන බබල් දාලා මේක පෆ් වෙලා තියෙනවා. right අර ඉස්සෝ බෙදලා ඉස්සු මේක මම මේකට එකතු කරනවා මේ ආකාරයට. right නැවතත් හොඳට මික්ස් කරනවා. right දැන් මේ බැටර් එකේ normal පිටි තියෙනවා, හාල් පිටි තියෙනවා, බේකින් පවුඩර් තියෙනවා, ලුණු තියෙනවා, ගම්මිරිස් කුඩු තියෙනවා, අර ඉස්සෝ හදාගත්ත ඉස්සෝ වලින් බැදලා හදාගත්ත ඒ පවුඩර් එක තියෙනවා. කියුමින් පවුඩර් පොඩ්ඩක් මම හරි ආසයි කියුමින් ෆ්ලේවර් එකට. කියුමින් පවුඩර් පොඩ්ඩක් මම මේකට එකතු කරනවා. සූදුරු පවුඩර් පොඩ්ඩක්. එක ආය මික්ස් කරගන්නවා. right අර තව මේක කෝට් කරන්න ශ්‍රිම් එක කෝට් කරන්න මිශ්‍රණයක් හදා ගන්නවා. ඒකට normal flour සාමාන්‍ය පිටි එකට එක එකතු කරන්න. එකට එක අනුපාතය එකතු කරන්න. හාල් පිටි normal flour. ඉස්සලා normal පිටි එකතු කරා. දැන් මම හාල් පිටි එකතු කරනවා. එකතු කරලා මේක කරගන්න. right හොඳට මික්ස් කරගෙන මෙන්න මේ ප්‍රෝන්ස් එක මේකේ කෝට් කරගන්න. මේක එකින් එක කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් එකින් එක කරපුවම මේ වගේ හොඳට කෝට් කරගන්න. හොඳට මෙන්න මෙහෙම දිග ඇරලා මෙන්න මෙහෙම කොහොම මිල් කළා පොඩ්ඩක් ඔය කළා ඔන්න ඔහම මේක මම හොඳට කෝට් කරගන්න. right මේ දැන් එහෙම කෝට් කරගත්ත ශ්‍රිම් එක තමයි මේ ප්‍රෝන්ස් එක තමයි මේ තියෙන්නේ. right අපි යන් දැන් මේක බෙද ගන්න. පෑන් එකක් අරගෙන තෙල් එක මෙහෙම එකතු කරලා ස්ලෝ ෆ්‍රයර් එකේ වැඩි මද අර අපි රසායනික කියනවා නම් මද ගින්දරේ තමයි මේක මේ විදියට බෙදගන්නේ. right එතනකොට මේ වගේ මේ ඉස්සගේ නැට්ටෙන් අල්ලා ගන්න. මේ නැට්ටෙන් අල්ලාගෙන මේක හොඳට මේකේ ඩීප් කරනවා. ඩීප් කරලා මෙන්න මේක පොඩ්ඩක් ඔන්න ඔහොම බෙදෙනකන් පොඩ්ඩක් වෙලා තියාගෙන ඉන්නවා. තියාගෙන ඔන්න ඔහොම අතාරිනවා. right නැවතත් මේ ආකාරයට මෙන්න මෙහෙම ඩීප් කරලා මෙහෙම වැටුනම මෙන්න මෙහෙම හිමීට පොඩ්ඩක් වෙලා අල්ලන ඉන්න ඕනේ මේක. අතාරිනවා. right නැවතත් මේ විදිහටම මේ උස්සන ඉඳලා මෙහෙම අල්ලන මෙන්න මෙහෙම අතාරිනවා. right මේ විදිහට නම්
මම ඉස්සෝ එකේ මේ ඔයගොල්ලන් ගොඩක් කට්ටිය මේ බැටර් වලට සීනි දානවා කලර් එක ගන්න. බලන්න මම මේ කලර් එක අරන් තියෙනවා මේකේ. මේ කලර් එක ඇවිල්ලා තියෙන්නේ මේ ඉස්සෝන් පේස්ට් මම ඉස්සෝන්ගේ ස්කින් එක අරගෙන පොත් අරගෙන බැදලා වෙලකින් පේස්ට් එකක් හදුවා නේද? ඒකෙන් තමයි මේ ඉස්සගේ සම්පූර්ණ කලර් එකයි හැමදේම බැලන්ස් කරනවා ටේස්ට් එකයි. රයිට්? බැදිලා ඉවරයි මේක. මම මේ වගේ ටිෂු එකක් ගන්න මේ වගේ භාජනයක් අරගෙන මේකට තමයි මම එකතු කරගන්නේ. රයිට්? බලන්න පාට එක කලර් එක ඉතින් try කරලා බලමු කොහොමද කියලා. අපි යටින් garnish එකක් දාගත්තා. වල ටිකක් ඉතින් අපි චෙප්ලානේ. අපි කනකොට පොඩ්ඩක් පිළිවෙලට කන්න එපයිනේ. ඉතින් මම ගැහුවා කොහොමද කියලා බලමු. කාලා බලමු එකක් කොහොමද කියලා. පට්ට. ගා බලන්න ගෙදර. නියමයි බයිට් එක. පොඩක් චිලි පොඩ්ඩක් කාවනම් මට පොඩක් සලට වුණා. හරි චිලි පොඩ්ඩක් කාවනම් මරු කියලා වැඩක් නැහැ. ඒකේ බැටර් එකේ සිම්ප්ලෙස්ට් ටෙස්ට් එක තියෙනවා. ඇතුලේ ටෙස්ට් එක තියෙනවා. එහෙනම් ගෙදර ගහන්න ගහලා බලන්න මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කමෙන්ට් එකක් දාන්න. මේක එහෙනම් ඉතින් මේකට තව පොඩි චිලි පැක්ස් ටිකක් එහෙම උඩට දාලා ලෙමන් වෙජස් එකක් සයිඩ් එකකින් තියලා පොඩි සෝස් එකක් එහෙම දාගෙන ගහගෙන යන්න දෙනවා පට්ට. ඔන්න ඩ්‍රින්ක් එකක් එහෙම දානවා. ඉතින් මගේ යාළුවා මග එනවා. එහෙනම් මගේට දාන්න. ඉතින් මම ඊගා වීඩියෝ එකකින් එන්නම්. අමතක කරන්න එපා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටන් එක ගන්න. අපි දාපුව වීඩියෝ එකක් ඔයාගේ ළඟටම එනවා. එහෙනම් මම ගිහින් එන්නම්. එහෙනම් පට්ට